සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම ෆ්ලර්න් ඇකඩමි අපේ YouTube channel එකට. මේ වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ විදිහට dramatic black and white image එකක් අපි හරියටම හදාගන්නේ Photoshop එක පාවිච්චි කරලා කියලා. එතකොට මෙන්න මේ image එක ඔයාලට ගන්න පුළුවන් අපේ description එකේ දාලා දෙනවා link එක. ඒ link එකෙන් ගිහලා click කරලා ඔයාලට ගන්න පුළුවන්. මේ image එක මම download කරගත්තේ pixels.com එකේ. එතකොට මේ image එක මම මුලින්ම ගිහලා මෙතනින් select වලට ගිහිල්ලා මම දාගන්නවා subject කියන එක. subject කියන දාගත්තාම පස්සේ මේ image එක අපිට ලේසියෙන්ම select කරගන්න පුළුවන්. මේකේ පොඩි අඩුපාඩු තියෙනවා නම් ඔයාලට මෙන්න මෙතන කියලා පොඩක් add එකක් දාලා මේ විදිහට හදාගන්න පුළුවන්. එතකොට මම මේ ගාන මට selection එක ඇති. එතකොට මම මෙයාව මේ layer එක click කරලා keyboard එකේ control J press කරනවා මෙන්න මේ විදිහට. ඉතින් control J press කරපුවාම මෙන්න මේකේ අපිට copy එකක් ගන්න පුළුවන්. මේ original එක off කරලා තියන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. එතකොට මම මෙයාව අරන් එලා මෙන්න මේ පැත්තට තියලා මේකේ size එක පොඩ්ඩක් මම මෙන්න මේ විදිහට වෙනස් කරගන්නවා. හරි face එක පොඩ්ඩක් මේකේ full තියෙන විදිහට මම මේක පොඩ්ඩක් හදා ගන්නවා. හරි ඔයාලට කැමති ගානකට මේක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන මෙන්න මේ layer එක උඩ click කරලා මෙතනින් adjustment layer එකක් දා ගන්නවා. background එකට මම black color එකක් add කරගන්න. ඊට මම solid color කියන එකට click කරලා මම මෙතනින් solid color back color එකක් add කරගන්නවා. ඕකේ කියලා දුන්නාම පස්සේ මට මෙන්න මේ විදිහට solid black color එකක් මේකට හදා ගන්න පුළුවන්. එතකොට solid black color layer එක මෙතන තියෙනවා. ඒකට උඩින් අපි දාගත්ත මෙන්න මේ layer එක තියෙනවා. එතකොට මේ layer එක උඩ click කරලා හරි ඔයාලට පුළුවන් මේක black and white වලට change කරනවා නම් image වලට ගිහිල්ලා මෙතන calculations කියන option එකට යන්න. එතකොට මේ calculations කියන option එකේ මෙතන click කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක black and white වලට change වුණා. එතකොට මේකෙදී හරියටම අපිට effect එක හදාගන්න පොඩ්ඩක් අපිට image එකෙන් image එකට අපිට different settings වෙනස් වෙනවා. හරිද? ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලට මේකේ channel 1 and මෙතන channels තියෙනවා source 1 source 2 කියලා. හරි ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා මේකේ channels click කරලා බලන්න. හරි එක එක colors change කරලා බලද්දි මේකේ effect එක වෙනස් වෙයි. මම මෙතන blending mode එක නිකන් මම මෙතනින් ගිහිල්ලා overlay කියන එකට දාගන්නවා. එතකොට මේක බලන්න effect එක එම් පිටින්ම change වුණා. එතකොට මම මෙතනින් ගිහිල්ලා color එක මෙතන blue දාගත්තොත් මෙන්න මේ විදිහට තියෙනවා. මම මෙතන green දාගන්නම් මෙන්න මේ විදිහට change වෙනවා. ඒ වගේම channel 2 එකටත් මම ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා blue දාලා බලන්න මෙන්න මේ විදිහට අපිට effect එකක් හදා ගන්න පුළුවන්. හරි? එතකොට ඔයාලා වෙනස් විදිහට ඔයාලා change කරලා බලන්න. මම මෙතනින් ගිහිල්ලා මේකේ opacity එක අපිට change කරගන්න පුළුවන් මෙතනින්. හරි opacity එක වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. මම මෙතනින් ගිහිල්ලා multiply කියන එකම පාවිච්චි කරනවා. හරි multiply කියන එක දාගත්තාම පස්සේ මෙන්න මෙයා මේ විදිහට හම්බුණා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේවා වෙනස් කරලා different effects ඔයාටම generate කරගන්න. හරි? මම මෙතනින් ගිහලා මෙයාට green දාගෙන මෙතන result කියන එක තියෙනවනේ. මෙතනින් ගිහලා new channel කියන එක දාගන්න. new document ගන්නත් පුළුවන්, new selection දාගන්නත් පුළුවන්. මම මෙතනින් new channel කියන එක දාගන්නවා. මේක අලුත්ම channel එකකට හදාගන්න. ඒතකොට ඒ විදිහට දාලා මම මෙතනින් okay කියලා දුන්නාම පස්සේ මෙන්න මෙයා මෙන්න මේ විදිහට හැදුනා. මෙන්න බලන්න මේක red color වෙලා තියෙනවා. හරි? එතකොට අපි new channel එකට create කරගත්ත නිසා අපිට යන්න වෙනවා මෙතන channel කියන panel එකට. channel panel එක ඔයාගේ machine එකේ මෙතන නැත්තම් ඔයාලට තියෙන window එකට ගිහිල්ලා channel කියන panel එක මෙතනින් load කරගන්න. channel කියන එක මෙතන ටික් කරාන් පස්සේ ඔයාලට channel කියන panel එක ඔයාලට මෙතනින් load වෙනවා. එතකොට මම channel panel එකට ඇවිල්ලා බලන්න අලුතින්ම channel එකක් create වෙලා තියෙනවා alpha කියලා. එතකොට මේ alpha කියන channel එක උඩ click කරලා හරිද? alpha කියන channel එක උඩ click කරලා ඔයාලට පුළුවන් control A ගහන්න. control A කියලා කියන්නේ all select. control A කියන්නේ all select. control C ගන්න copy. හරි control C copy ගහ ගන්න. copy කරලා ඊට පස්සේ layer කියන panel එකට එන්න. layer කියන panel එකට ඇවිල්ලා ඔයා අලුතින්ම layer එකක් හදා ගන්න. new layer එකක් create කරලා ඒ layer එක උඩ click කරලා control V press කරාන් පස්සේ control V paste. ඕකේ create කරගත්තා. අන්න ඒ alpha එක ඔයාලට මෙතනට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ තවත් මේ effect එක තවත් හරියටම හදා ගන්න ඕන නම් මෙන්න මෙතනින් adjustment layer එකට ගිහිල්ලා adjustment layer එකේදී ඔයාලට පුළුවන් curve adjustment එකක් දාගන්න. curve adjustment එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මේකේ face එකේ මේ light තැන් කියන තියෙන මේකේ bright තැන් තියෙනවනේ. ඒ bright තැන් තව ටිකක් bright කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙයාව පොඩ්ඩක් මේ පැත්තට ගද්දී මේකේ තියෙන අර එළිය තියෙන තැන් ඔයාලට මේ ෆොටෝ එකේ තවත් එළිය කරගන්න පුළුවන්. පේනවද ඔයාලට? හරි මම වැඩිම කරන්නේ නැහැ. හරි ඔය පොඩි ගානක්. හරි සාමාන්‍යයෙන් මේ ගානට වගේ තියන්න. ඒ වගේම ඔයාලට දැන් මේකේ තියෙන dark තැන් තවත් dark කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. මම dark තැන් ටිකක් විතර dark වුණා නම් මට තවත් හොඳයි. මම මෙන්න මේ ගානට වගේ හදා ගන්නවා. හරි light තැන් ටිකක් highlight ටික තව ටිකක් වැඩි කරගත්තා highlight එක
ෂැඩෝ ටිකක් ෂැඩෝ එක වැඩි කරගත්තා. හරි මම ওই ගන්නට වගේ තියාගත්තා. තියාගත්තාම ඔය ඇති මට. දැන් මට මෙන්න මේ කැල්ල පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මෙතනින් පොඩ්ඩක් zoom කරලා මෙන්න මෙයාට හරි මේ ෆොටෝ එක තියෙනවනේ. මෙන්න මේ ෆොටෝ එක උඩ මට ඕන මෙන්න මේක ඕෆ් කරන්න පුළුවන්. හරි මෙන්න මේක ඕෆ් කරලා. හරි මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන මේවා ඕෆ් කරලා දාමු. මෙන්න මෙයාව ක්ලික් කරලා මට මෙන්න මේ කැල්ල රිමූව් කරගන්නවා නම් මෙතනට මම මාස්ක් එකක් ඇප්ලයි කරලා. හරිද? ඒකේ මම මෙතනින් බ්ලැක් කලර් එකක් දාගෙන බ්‍රෂ් එක අරගෙන මට පුළුවන් මෙන්න මෙතනින් මට මෙන්න මේක පොඩ්ඩක් ෂේඩ් කරලා දාන්න. නැත්නම් මේක අර කට් කරා වගේ අර ඉෆෙක්ට් එකක් තියෙනකොට මේකට එච්චර මේක ගන්න. මෙන්න මෙතනින් ගිහලා අපිට මෙන්න මේවා පොඩ්ඩක් මෙන්න මේ විදිහට අපිට ෂේඩ් කරලා දාන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට අපිට හදද්දී අපිට මෙන්න මේ විදිහට ඉෆෙක්ට් එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හරියටත් මට පොඩි ෂේඩ් එකක් ඕන මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පොඩ්ඩක් හදලා ඉෆෙක්ට් එක ෂේඩ් කරලා දාන්න පුළුවන් මෙන්න මෙතන. හරි. ඔන්න ඔය විදිහට තමයි අපිට dramatic black and white එකක් හදා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලටත් මෙන්න මේ විදිහට useful videos අවශ්‍ය නම් අපේ channel එක subscribe කරගන්න, යාළුවන්ටත් මේක share කරන්න. ඒ වගේම ඔයාලට මොන හරි Photoshop සම්බන්ධයෙන් doubts තියෙනවා නම් පල්ලෙහා comment box එකේ comment එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට තියෙන doubt එක වෙනුවට වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.